ඔයා මේ වෙලාවේ ඉතාලියේ, සෞදි, කුවේට්, කටාර්, ඩුබයි වල එහෙමත් නැත්නම් කොරියාවේ මහන්සි වෙලා වැඩ කරන ශ්‍රී ලාංකිකයෙක්ද? ඔයා මාසෙකට සැරයක් ෆෝන් එකෙන් ලංකාවට සල්ලි යවනවා නම් ඔයාටත් නොදැනීම හැම මාසෙකම ඔයාට රුපියල් 10 ගණන් පාඩු වෙනවා. අද මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඔයාගේ සල්ලි හොරෙන් කැපෙන එක නවත්තලා ඒ සල්ලිත් ඔයාගේ පවුලේ අයගේ අතටම යවන හැටි මම හරියටම කියලා දෙනවා. මම රාජ්. බංකුව channel එකෙන් ලක්ෂ ගානකට උපදෙස් දෙන මම මේ එතරාපි channel එක පටන් ගත්තේ එකම එක හේතුවක් නිසායි. ඒ තමයි ඔයා රටින් යවන සල්ලි වලට උපරිම වටිනාකමක් දෙන එක. අද අපි කතා කරන්නේ එකම එක දෙයක් ගැන විතරයි. ඒ තමයි TapTap, Remitly, Wise වගේ apps පාවිච්චි කරද්දී zero fees එහෙමත් නැත්නම් ගාස්තු නැහැ කියන බොරුවට අහු වෙලා ඔයාගේ සල්ලි නැති කරගන්න එක නවත්තන එක. හැබැයි මේක පැහැදිලි කරන්න කලින් මම කියන්නම් වීඩියෝ එකේ මැදදී මම ඔයාට දෙනවා සල්ලි යවන්න කලින් අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ එකම එක රන් නීතිය මොකක්ද කියලා. හිතන්න කමල් ගැන. කමල් ඩුබයි වල ඉඳන් ලංකාවට දිරාම් 1000ක් යවන්න හදනවා. කමල් Google එකේ බැලුවම අද රේට් එක දිරාම් එකක රුපියල් 80යි. ඒ කියන්නේ කමල්ගේ ගෙදරට රුපියල් 80000ක් ලැබෙන්න ඕනේ. කමල්ගේ ෆෝන් එකේ Remitly, Wise, Sendwave වගේ apps කීපයක්ම තියෙනවා. අපි හිතමු කමල් මේකින් apps දෙකක් තෝරගෙන කම්පෙයාර් කරනවා කියලා. පළවෙනි app එකේ ලොකුවට ගහලා තියෙනවා කිසිම ගාස්තුවක් නැහැ. ඒ කියන්නේ zero fees කියලා. කමල් හරි සතුටින් ඒකෙන් සල්ලි යවනවා. හැබැයි කමල් දැක්කේ නැහැ එයාලා දිරාම් එකකට දෙන්නේ රුපියල් 78ක් විතරයි කියලා. දෙවෙනි app එකේ ගාස්තුවක් විදිහට දිරාම් 10ක් කපා ගන්නවා කියලා ගහලා තිනවා. හැබැයි එයාලගේ රේට් එක රුපියල් 79යි. කමල් කලේ ගාස්තුවක් කපනවා දැක්ක ගමන් ඒ app එකෙන් අයින් වෙලා අර ගාස්තු නැති app එකෙන් සල්ලි යවපු එක. දැන් අපි ගණන් හදලා බලමු. පළවෙනි app එකෙන් ගාස්තු නැති වුණාට දිරාම් 1000ට ලැබුණේ රුපියල් 78000යි. හැබැයි දෙවෙනි app එකෙන් දිරාම් 10ක් කපුනාම ඉතුරු දිරාම් 990ට රුපියල් 78200කට වඩා ලැබෙනවා. ඔයාට තේරුණාද වුණදේ? ගාස්තු අය කරනවා කියපු app එකෙන් සල්ලි යවුවනම් කමල්ගේ ගෙදර අයට වැඩිපුර සල්ලි ටිකක් ලැබෙනවා. අර zero fees කියලා කියපු app එක ඔයාගේ ඇස් වහලා රේට් එක අඩු කරලා ඔයාගේ සල්ලි හොරෙන් සාක්කුවේ දාගෙන. ඒ කියන්නේ ඔයා zero fees කියලා රැවටුණාට ඇත්තටම ඔයා ලොකු ගාණක් එයාලට නොදැනීම ගෙවලා ඉන්නවා. ඒකෙන් පාඩු උනේ ඔයාට. මේක තමයි ලංකාවට සල්ලි යවද්දී ඔයා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ රන් නීතිය. කිසිම වෙලාවක app එකේ තියෙන ගාස්තුව දිහාවත් රේට් එක දිහාවත් තනි-තනියම බලන්න එපා. ඔයා යවන ගාන ටයිප් කළාට පස්සේ ලංකාවේ තියෙන බැංකු ගිණුමට ඇත්තටම වැටෙන අවසාන රුපියල් ගාන කීයද කියලා විතරක් බලන්න. ඒ අවසාන ගාන තමයි ඔයාගේ ඇත්තම ලාභය. අද ඉඳන් Remitly, Wise, World Remit වගේ apps දෙක තුනක් ෆෝන් එකේ තියාගෙන මේ අවසාන ගාන කම්පෙයාර් කරලා බලලා විතරක් සල්ලි යවන්න. දැන් පල්ලෙහායින් කමෙන්ට් කරන්න ඔයා මේ වෙලාවේ මොන රටේද වැඩ කරන්නේ? ඒ වගේම ඔයා සල්ලි යවන්න පාවිච්චි කරන app එක මොකක්ද කියලා. ඒ වගේම ඔයාට එකට වැඩ කරන එකම රූම් එකේ ඉන්න යාළුවෙකුට මේ වීඩියෝ එක මේ දැන්ම ෂෙයා කරන්න. ඒකෙන් ඔයා එයාලගේ මහන්සියෙන් හම්බ කරන සල්ලිත් ආරක්ෂා කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරමු රටින් ඉඳන් සල්ලි යවද්දී NRFC account එකක දාන එකද එහෙමත් නැත්නම් ලංකාවේ රුපියල් වලින් ෆික්ස් ඩිපොසිට් එකක් දාන එකද වඩා ලාභදායක කියලා. මම රාජ් මේ එතරාපි පරිස්සමෙන් ඉන්න.